සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න අද අපි යන්නේ ආසියාවේ විශාලතම වෙසක් කූඩුව බලන්න. ඉතින් මේ කූඩුව අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කිරිඳිවැල ටවුන් එකේ මිල්ලතේ කියන ගම්මානේ. වෙසක් කූඩුව බලන්න කට්ටිය රැ වෙනකොට වැඩි වෙන නිසා අපි වේලස්සනම පොලිමට ගියා. ඉතින් ඔයාලට පේනවා ඇති හවස 6 වෙනකොටත් මෙතන පොලිම යාළුවනේ. ඉතින් රැ වෙනකොට කිලෝමීටරයකට වැඩියෙන් මෙතන පොලිම හිටිනවා. ලංකාවේ හැම පැත්තකින්ම මේ කූඩුව බලන්න එනවා. ඒක නිසා අපි පොඩ්ඩක් වේලාස්සනම ආවා. දැන් නම් ටිකෙන් ටික රැ වෙන ගමනුයි තියෙන්නේ. අපි ඇවිල්ලා පැය දෙකකට විතර පස්සේ කූඩුව ඇතුළට අපිට යන්න පුළුවන් වුණා. මේ සැදැහැති පිරිස වෙනුවෙන් විවර කරන ලැබුවා අද තුන්වන දිනේ ප්‍රදර්ශනය ආරම්භ වුණා. මට මතකයි 2025 වසරේ දෙවන වූ අපි දෙවන්ත කෝඩු රාජයේ නිර්මාණය කළ මේ මිල්ලතේ යූත් ගේම් ක්‍රීඩා සමාජය ලක්ෂ 16ක 17ක පමණ ප්‍රමාණයක්. ඉතින් මේ පාර වෙසක් කූඩුවේ තේමාව වෙලා තිබ්බේ පටාචාරා කතාවස්තුව. ඉතින් මේ කූඩුව අඩි 60කට වඩා උසයි. ඒ වගේම ලක්ෂ 53කට වඩා වියදම් වෙලා තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් මේ විශිෂ්ට නිර්මාණයේ ලස්සන ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. සිනහස ගලනා මල් සුවඳක් සේසුනි ඔබ වේවා tempat kerana ia mengatur asas silap api. Namaskar dulu. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන යන තැන ඉහළට නගින්න වේදිකාවකුත් තියෙනවා. ඉතින් අපි යන්න හදනකොටම මේ කූඩුවේ පොඩි විශේෂාංගයක් තියෙනවා. ඒ තමයි පටාචාරා කතාවස්තුව මෙතන කියනවා. අපි කතාව අහන ගමන් පඩිපෙලෙන් ඉහළට යන්න පටන් ගත්තා. අපි බලමු උඩට ගියාම කූඩුව මොන වගේද පේන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ නිර්මාණයක් කරන්න කොච්චර කාලයක් ඒ වගේම කොච්චර මහන්සියක් වෙන්න ඕනේද කියලා. උඩට ආවට පස්සේ මේ විදිහට තමයි අපිට කූඩුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වැඩි වෙලාවක් ඉන්නේ නැතුව පහළට යන්න තීරණය කළා. මොකද මේ වෙනකොට සෙනඟ ගොඩාරියක් මේ කූඩුව බලන්න ඇතුළට ඇවිල්ලා හිටිය නිසා. කූඩුව දිහා බලාගෙන ඉන්නකොට යාළුවනේ මේකෙන් එළියට යන්න හිතෙන්නෙම නැහැ. ඒ තරම් ඇස් අදාහ ගන්න බැරි නිර්මාණයක් තමයි මේක.
ඉතින් සවස මා හිතන්නේ 4ට එහෙම නැත්නම් 4:00ට වෙන්න තියෙන ලක්ෂ 53ක පමණ මුදලක් නියමයෙන් කරලා තමයි මෙවන් දු කර යුතුව ඇත්තේ ඔබ නරඹා පිට වෙන අවස්ථාවේ අපි කූඩුව මේ විදිහට බලාගෙන පෑසර් කොටෙත් අවසානයේට බලාගෙන එළියට යන්න තීරණය කළා යාළුවනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ.